ආයුබෝවන්. ඔබ නිරන්තරයෙන් මුදල් හිඟයකින් පීඩා විඳිනවද? කොච්චර හම්බ කළත් ඉතිරියක් නැද්ද? ධනය ඔබේ නිවසට ගලා දිනෙන්නේ නැහැයි කියලා ඔබට හිතෙනවද? එහෙනම් මේ වීඩියෝව ඔබ වෙනුවෙන්මයි. අපේ නිවස කියන්නේ අපේ ජීවිතයේ සමස්ත ශක්තිය ගබඩාවන තැන. පෞරාණික වාස්තු විද්‍යාවට හා ෆෙං ශුයි ශාස්ත්‍රයට අනුව නිවසේ නිවැරදි සැකස්ම සහ පිරිසිදුකම තුරින් ධන ශක්තිය පහසුවෙන් ආකර්ෂණය කරගත හැකියි. අද අපි බලමු ඔබේ නිවසට ධනය සෞභාග්‍ය කැඳවාගෙන එන්නට පුළුවන් සරල බලවත් රහස් පහ මොනවද කියලා. අංක 1. ප්‍රධාන දොරටුව. ධන ශක්තිය දොරටුව. නිවසේ ප්‍රධාන දොරටුව තමයි ගෙට ධනය ඇතුළු වන ප්‍රධාන මාර්ගය. පිරිසිදුකම. දොරටුව ඉදිරිපිට කිසිවිටක කුණු කසල අපිරිසිදු දේවල් හෝ බාධා ඇදිම තබන්න එපා. එය මුදල් එන මාර්ගය අවහිර කරනවා හා සමානයි. ආලෝකය. දොරටුව සෑම විටම හොඳින් ආලෝකමත් විය යුතුයි. විශේෂයෙන් සවස් වරුවේ දීප්තිමත් ආලෝකයක් තිබීම යහපත් ශක්තියට නිවසට ඇතුළු වීමට ආරාධනා කිරීමක් ලෙස සැලකෙනවා. ආකර්ෂණීය. ආකර්ෂණීය මල් පෝච්චියක්, පැහැදිලි නාම පුවරුවක් හෝ සුබ සංකේතයක් දොරටුව අසල තබන්න. දොරටුව පෙනුමෙන් ශක්තිමත් විය යුතුයි. අංක 2. ජලය හා ධනය. ඊසාන දිශාවේ රහස. ජලය යනු ධනය හා සෞභාග්‍ය සංකේතවත් කරන මූලද්‍රව්‍යයකි. වාස්තු විද්‍යාවට අනුව නිවසේ ඊසාන දිශාව north east ධන ශක්තියට ඊටාම බලවත් දිශාවයි. දිය දහරක්. නිවසේ ඊසාන දිශාවේ කුඩා පිරිසිදු දිය ඇල්ලක් හෝ මාළු ටැංකියක් තැබීම ඉතා සුබයි. ජලය නිරන්තරයෙන් ඇතුළට ගලා යන ආකාරයට සකස් කළ යුතුයි. ජලය නිවසෙන් පිටතට ගලා යාම නරකයි. ජල කාන්දු වීම වළකින්න. නලවල හෝ බේසම්වල ජලය කාන්දු වීම වහාම පිළිසකර කරන්න. ජල කාන්දු වීම මගින් මුදල් නාස්තිය සංකේතවත් කරන බව වාස්තු විද්‍යාවේ දැක්වෙනවා. 3. මුදල් තබන ස්ථානය. සේප්පුව හෝ අල්මාරිය. අපේ සල්ලි තැන්පත් කරන ස්ථානය ලොකරේ හෝ සේප්පුව තැබිය යුතු ස්ථානය ඊටාම වැදගත්. දිශාව. මුදල් තැන්පත් කරන අල්මාරිය හෝ සේප්පුව නිවසේ දකුණ හෝ නිරිත south west දිශාවේ බිත්තියකට ආසන්නව තබන්න. විවෘත වන දිශාව. සේප්පුව විවෘත කරන විට එහි දොර උතුරු දිශාවට හෝ ඊසාන දිශාවට හැරවිය හැකි පරිදි තැබිය යුතුයි. උතුර යනු කුබේර දෙවියන්ගේ දිශාව වන අතර එමගින් ධනය ගලා ඒම උත්තේජනය කරන බව විශ්වාස කෙරේ. බාල්කයට එපා. සේප්පුව කිසිවිටකත් බිම්ගසක්, බාල්කයක් වූ පඩිපෙලක් යට නොතැබිය යුතුයි. 4. ධනවාසනාව ගෙනෙන ශාක. නිවස තුල හෝ අවට පැලෑටි තැබීමෙන් ධන ශක්තිය උද්දීපනය කළ හැකියි. මනි ප්ලාන්ට්. මෙය ධනයට ප්‍රසිද්ධම ශාකයකි. නමුත් එය තබන ස්ථානය වැදගත්. මනි ප්ලාන්ට් එක ප්‍රධාන දොරටුව අසල හෝ නිවසේ නිරිත දිශාවේ තැබීම සුබයි. කෝමාරිකා. ධනය සහ සෞභාග්‍ය ගෙනෙන බවට විශ්වාස කරන තවත් ශාකයකි. ශාක පිරිසිදුව තබන්න. ගෙදර ඇති පරණ වූ මැලවුණු හෝ රෝගී පැලෑටි වහාම ඉවත් කරන්න. ඒවා ඍණ ශක්තිය පතුරවනවා. අංක 5. වහාම ඉවත් කළ යුතු ඍණ ශක්ති වස්තුන්. ධනය ගලායම වළක්වන ප්‍රධානම දේ තමයි ඍණ ශක්තිය රැඳී ඇති අපිරිසිදු සහ කැඩුණු දේවල්. කැඩුණු භාණ්ඩ. නිවසේ ඇති කැඩුණු වීදුරු, පිඟන් භාණ්ඩ, අක්‍රිය වූ ඔරලෝසු හෝ කැඩුණු බිත්ති වහාම අලුත් වැඩියා කරන්න හෝ ඉවත් කරන්න. අවුල් ව්‍යවුල්. නිවසේ අනවශ්‍ය දේවල් ගොඩගසී තිබීම ක්ලටර් ශක්ති ප්‍රවාහය අවහිර කරනවා. නිවසේ කොන් සහ ගබඩා කාමර පිරිසිදු කර අවුල් ඉවත් කරන්න. ඍණාත්මක සිතුවිලි. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඔබේ සිතුවිලි පිරිසිදු කර ගැනීමයි. නිරන්තරයෙන් මුදල් හිඟකම ගැන කතා කිරීම වෙනුවට සෞභාග්‍ය සහ බහුලත්වය ගැන කතා කරන්න. විශ්වයට ධනාත්මක සිතුවිලි යවන්න. අවසාන වශයෙන් මේ වාස්තු සහ ෆෙං ශුයි රහස් අත්හදා බලන ගමන් ඔබේ කටයුතු වෙනුවෙන් ඔබ දක්වන උත්සාහය, කැපවීම සහ මහන්සිය අමතක කරන්න එපා. මේවා ඔබට මානසික සහයෝගයක් සපයන අතරේ සාර්ථකත්වයේ ප්‍රධානම රහස වන්නේ ඔබේම ක්‍රියාවයි.
ඔබටත් ඔබේ නිවසටත් ධනය සහ සෞභාග්‍ය නිරන්තරයෙන් ගලාගෙන එන්නට ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, අදහස් දක්වන්න සහ ඔබේ මිතුරන් අතර ෂෙයා කරන්න. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මෙවැනිම වැදගත් වීඩියෝවකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.